ස්කින් එක ඊවන් කරන්න පුළුවන්, ස්කින් එක බ්‍රයිට් කරන්න පුළුවන්. නයිසිනමයිඩ් සීරම් එකෙත් මේක හා සමාන රිසල්ට් ගන්න. මේ බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. Hi friends, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් ඔයාලා හැමෝම මගෙන් අහනවානේ හොඳම නයිසිනමයිඩ් සීරම් එකක් කියන්නේ කියලා. ඉතින් ඒත් එක්කම ඔයාලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් එකද එහෙම නැත්නම් Bioca brand එකේ නයිසිනමයිඩ් සීරම් එකද වඩාත්ම හොඳ කියලා. ඉතින් අද මම ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි මේ වීඩියෝ එකකින් අරන් ආවේ. ඇත්තටම මේ දෙකෙන්ම වඩාත්ම හොඳ කෝකද? The Ordinary එකේ නයිසිනමයිඩ් එකද එහෙම නැත්නම් Bioca එකේ නයිසිනමයිඩ් එකද? ඉතින් ඇත්තටම මේ දෙකම ගොඩක්ම හොඳයි. මේ දෙකේම තියෙන්නේ පුංචි වෙනස්කම් කීපයක් විතරයි. මොකද නයිසිනමයිඩ් කිව්වහම ඔයාලා හැමෝම දන්නවා නයිසිනමයිඩ් සීරම්ස් ඇත්තටම ගොඩක් හොඳයි කියලා. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් කතා කරමු මේ සීරම්ස් දෙක ගැන. ඉතින් මේ නයිසිනමයිඩ් කිව්වහම අමුතුවෙන්ම කතා කරන්න දෙයක් නැහැ. මොකද නයිසිනමයිඩ් කියන දේ ඔයාලා හැමෝම හොඳින්ම දන්න දෙයක් තමයි වෙන්නේ මේ නයිසිනමයිඩ් කියන්නේ. ඉතින් මේ නයිසිනමයිඩ් ගැන කෙටියෙන්ම කතා කළොත් නයිසිනමයිඩ් කියන්නේ වෝටර් සොලියුෂන් විටමින් එක. ඒ වගේම තමයි මේක විටමින් B3 කියලා හඳුන්වන්නත් පුළුවන් අපිට. මේ නයිසිනමයිඩ් වලින් අපේ ස්කින් එකේ ඩැමේජස් සුව කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ස්කින් එකේ ටෙක්ස්චර් එක හොඳට ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක ඊවන් කරන්න පුළුවන්, ස්කින් එක බ්‍රයිට් කරන්න පුළුවන්. ස්කින් එක බ්‍රයිට් කරන්න පුළුවන් හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මෙන්න මේ නයිසිනමයිඩ් කියලා කියන්නේ. ඉතින් නයිසිනමයිඩ් ගැන පුංචි අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති. ඉතින් මම දැන් කතා කරන්නම් මං ගාව තියෙන මේ වර්ග දෙකේම නයිසිනමයිඩ් සීරම්ස් ගැන අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්නම් The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් එක ගැන. ඉතින් මේ තියෙන්නේ The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් එක. ඉතින් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට නයිසිනමයිඩ් 10ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම සිංක් 1ක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් එක ගොඩාක්ම හොඳයි. ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට. මොකද මේ නයිසිනමයිඩ් වලින් අපේ මොනේ තියෙන ඔයිල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේකේ 10%ක් අන්තර්ගත වෙලා තියෙන හින්දා නයිසිනමයිඩ් ඔයාලට පුළුවන් ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඔයිල් කන්ට්‍රෝල් කරගන්න මේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාලට නිතරම ඇක්නීස් වෙන ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් ඔයාලට තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන්න. ඉතින් මේ නයිසිනමයිඩ් සීරම් එකනොත් ඔයාගේ මොනේ තියෙන ඩාර්ක් ස්පොට්ස් ඒ වගේම ඇක්නි මාර්ක්ස් වගේ දේවල් සුව කරගන්නත් පුළුවන්. ඒ වගේම ඕපන් පෝසස් තියෙන කෙනෙක්ටත් මේ සීරම් එක ගොඩක් හොඳයි. වගේම මේක දීර්ඝකාලීනව පාවිච්චි කරද්දී ඔයාලගේ ස්කින් එක පැහැපත් කරගන්නත් මේක අපිට උපයෝගී වෙනවා. ඒ වගේම තමයි ස්කින් බැරියර් එක අපිට ශක්තිමත්ව ආරක්ෂා කරගන්න මෙන්න මේ The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් එක අපිට ගොඩක් උපයෝගී වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ නයිසිනමයිඩ් සීරම් The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් ගන්නකොට අනිවාර්යයෙන්ම ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ගන්න. මොකද මේ ප්‍රොඩක්ට් එකේ ගොඩක් ෆේක් ප්‍රොඩක්ට් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා හරියටම මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකම පාවිච්චි කරන්න. මම ඔයාලට පෙන්නන්නම් මේකේ ටෙක්ස්චර් එක. මේ බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඔරිජිනල්ම නයිසිනමයිඩ් සීරම් එක. ඉතින් මේක මම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මෙන්න මේ හරියට විතර වගේ තියෙන්නේ. ඉතින් මේ නයිසිනමයිඩ් සීරම් එකත් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේ නයිසිනමයිඩ් සීරම් එක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් ප්‍රයිස් විදිහට යන්නේ රුපියල් 4000ත් 6000ත් අතර ප්‍රයිස් එකක් තමයි යන්නේ. ඊට වඩා අඩුවෙන් සේල් කරනවා නම් චුට්ටක් ඔයාලට හිතන්න ඕනි. මම දන්නේ නැහැ ඔරිජිනල්ද ෆේක් ප්‍රොඩක්ට්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හරියටම ඔරිජිනල් ප්‍රොඩක්ට් යාලා ගන්න. මම දන්න තරමින් 4000ත් 6000ත් අතර ගාණක් තමයි ශ්‍රී ලංකන් ප්‍රයිස් විදිහට The Ordinary brand එකේ නයිසිනමයිඩ් සීරම් එක යන්නේ. ඉතින් ඊළඟට මම කතා කරන්නේ Bioca brand එකේ එන නයිසිනමයිඩ් සීරම් එක ගැන. ඉතින් ඔයාලා මීට කලින් මේ ගැන දන්නවා. මොකද මම කලින් වීඩියෝ එකකත් මේ ගැන කතා කරලා තියෙනවා. මම පෞද්ගලිකව ගොඩක් ආස නයිසිනමයිඩ් සීරම් එකක් තමයි මෙන්න මේ Bioca brand එකේ නයිසිනමයිඩ් සීරම් එක. මොකද මේකේ නයිසිනමයිඩ් විතරක් නෙවෙයි අන්තර්ගත වෙලා තියෙන්නේ. නයිසිනමයිඩ්, ඇල්ෆා බියුටින්, හයිඩ්‍රොනික් ඇසිඩ්, ඒ වගේම විටමින් C ආදී ලෙස ගොඩක් ඉන්ග්‍රීඩියන්ට් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේකෙන් ලැබෙන ප්‍රතිලාභ විදියට කතා කරනකොට අපේ සම පැහැපත් කර ගැනීමට සහ දිදුලන දීප්තිමත් සමක් ලබා ගැනීමට මෙන්න මේ Bioca සීරම් එක අපිට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම තමයි ඔයිල් කන්ට්‍රෝල් කරගන්නත් අපිට පුළුවන් වෙනවා. මොකද මේකේ නයිසිනමයිඩ් අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයිල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇක්නි මාර්ක්ස්, ඩාර්ක් ස්පොට් වගේ දේවල් ටිකෙන් ටික අඩු කරගන්න මෙන්න මේ සීරම් එක භාවිතා කිරීමෙන් ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි සමට හොඳ තෙතමනයක් ලබා ගන්නත් මෙන්න මේ සීරම්
සීරම් එක අපිට ගොඩක් උපයෝගී වෙනවා. ඒ වගේම තමයි ඊවන් ස්කින් ටෝන් එකක් පවත්වාගෙන යන මේ සීරම් එක අපිට ගොඩක් උපයෝගී වෙනවා. ඒ වගේම තමයි ඔයාලට ඕපන් පෝසස් තියෙනවා නම් මේ ඕපන් පෝසස් තත්ත්ව නැති කරගන්න ටික කාලයක් යූස් කරද්දී ඕපන් පෝසස් තත්ත්ව නැති කරගන්නත් මේ සීරම් එක අපිට ගොඩක් උපයෝගී වෙනවා. ඉතින් නයිසිනමයිඩ් සීරම් ගත්තාම මම ඇත්තටම මෙන්න මේ ඕඩ්නරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එක සහ බයෝක බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එක මේ දෙකටම ගොඩක් ආසයි. ඉතින් හැබැයි මේක ටිකක් අපිට ප්‍රයිස් එකෙන් ගොඩාක් වැඩි. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රයිස් එක 4000ත් 6000ත් අතර ගාණක් යනවා. දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එකක් ගන්නවා නම් ඉතින් මේ බයෝක බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එකක් අපි ගන්නකොට මේක අපිට 1400ත් 2500ත් අතර ප්‍රයිස් එකක් තමයි ලංකාවේ මුදලින් යන්නේ. ඉතින් ඔයාලට මේ දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එකේ වගේම මෙන්න මේ බයෝක බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එකෙත් මේ එක හා සමාන රිසල්ට් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ගොඩාක් ඔයිලි ස්කින් එකක් නම් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම මේ දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එක ගන්න. මොකද මේකේ නයිසිනමයිඩ් 10ක් අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාලට ගොඩක් හොඳට ඔයිල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ නයිසිනමයිඩ් සීරම් එක ඕනම ස්කින් ටයිප් එකක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයිලි ස්කින් එකකට, කම්බිනේෂන් ස්කින් එකකට, normal skin එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම dry skin එකක් තියෙන කෙනෙක් මෙන්න මේ niacinamide serum එක පාවිච්චි කරනවා නම් ඔයා මේ niacinamide serum එකෙන් පස්සේ හොඳ moisturize cream එකක් apply කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයාලට මම කිව්වේ නෑනේ මේ niacinamide serum එක පාවිච්චි කරන්න ඕනේ time එක කොහොමද කියලා. ඉතින් මේ niacinamide serum එක අපිට දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. වඩාත් ප්‍රතිඵල ගන්න නම් අපි මේක දවසට දෙවතාවක් පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ උදේ සහ රාත්‍රී දෙකේම අපිට මේක ඇප්ලයි කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මොර්නින් රූටින් එකට මේක එකතු කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම SPF 50 සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. මොකද අපේ රට සමග ආසන්න රටක් නිසා අනිවාර්යයෙන්ම හිරු රශ්මිය ගොඩාක් වැඩි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඉතින් ඇත්තටම මෙන්න මේ niacinamide serum එක ගොඩක් හොඳයි. මොකද මේකට ඔයිල් මගේ ඔයිල් කන්ට්‍රෝල් වෙනවා වගේම ඕවර් ඩ්‍රයි වෙන්නේ නැහැ ස්කින් එක. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. මම මේක ගොඩ කාලෙක ඉඳන් යූස් කරනවා. සහ මම පෞද්ගලික ගොඩාක් ආස සීරම් එකක් තමයි මෙන්න මේ niacinamide serum එක. ඉතින් මේක මට නැති වුණ හින්දා තමයි මම මෙන්න මේ දී ordinary brand එකේ niacinamide serum එක ගත්තේ. ඉතින් ඇත්තටම මේකත් හොඳයි. මේ දෙකම ගොඩක් හොඳයි. ඉතින් niacinamide serum පාවිච්චි කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. දහවල් කාලයේදී ඔයා මොර්නින් රූටින් එකට හෝ දහවල් කාලයේදී මේ niacinamide serum ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මෙන්න මේ බයෝක බ්‍රෑන්ඩ් එකේ niacinamide serum එක ඔයාට මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට niacinamide serum ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයා තවමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් දවසක තවත් වැදගත් වීඩියෝ එකක් අරන් එන්නම්. අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye.